ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අලුත් vlog එකක්. මේ මේ vlog එක මගේ හවස් වරුවක් ගෙවන හැටි වීඩියෝස්. ඉතින් හවස් වරුවක් ගෙවන වීඩියෝස් තමයි මේ දවස් ටිකේ ටිකක් වැටේවි. මොකද ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තමයි vlog ටික කරන්න ඕනේ. ඉතින් අවුරුද්ද ආස්තර vlogs කරන්න බැරි වුණා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලන් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අලුත් අවුරුද්දේ දාන පළවෙනි vlog එක. ඉතින් ඔයගලන්ට කලින් ෂෝට් එකකුත් දාලා දැම්මා අලුත් අවුරුද්ද සුබ අවුරුද්දක් කියලා. ඉතින් කලින් vlog එකටත් views 50 ගිහිල්ලා තිබ්බා. සතුටුයි. ඉතින් channel එකේ මෙච්චර දවස් 4ක් විතර එනවා දැන් ඒක දාලා. ඉතින් මේ vlog එක හවස් වරු ගෙවන හැටි වීඩියෝ එකක්. ඉතින් එච්චර ටික වීඩියෝස් මට ෂූට් කරන්න අමාරුයි. එච්චර ටික වීඩියෝස් ෂූට් කරන්න අමාරුයි. ඉතින් අමාරු වෙන්න තමයි අමාරු කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නාද? අවුරුදු කොහොමද? අවුරුදු සරුද කියන්නකෝ බලන්න. පහලින් කමෙන්ට් එක දාන්න. අද කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරන්න. හැමදාම ඕපන්. ඔයගොල්ලෝ කමෙන්ට්ස් ඉතින් එච්චර වැටෙන්නේ නැහැ. කමෙන්ට් සමහර අය නැහැ කියලා ආරංචිකුත් ආවා. සෙක්ෂන් එක පෙන්වන්නේ නැහැ සමහර කට්ටිය. ඒවා වෙනවා. ඉතින් බෙට අලුත්නේ පරණ නෑනේ. පොඩි වැලක් හැදුවා. ඒක බලන්නකෝ ඔයගොල්ලෝ මේ එක ලොකු වෙලා. අලුත් අවුරුද්ද පස්සේ හිටෙව්වේ. පේනන්න. අලුත් අවුරුද්දේ මම හිටෙව්වේ මෙන්න මේ පැලේ. පේනවා ටික අනිත් පැත්තනේ. මෙන්න මේ පැලේ තමයි අලුත් අවුරුද්ද මම හිටෙව්වේ. හොඳයිද? තා මගේ පරණ පැලේකුත් තියෙන එකක් පෙන්නන්නම්. ඒක තමයි මගේ පරණ පැලේ. ඉතින් මට ඩබ් කරන්න ඕනේ නෑ. මොකද මම දැන් මයික් එකක් යූස් කරන හින්දා මට දැන් ඩබ් කරන්න ඕනේ. ඉස්සර සවුන්ඩ් නැත්තම් වල ඩබ් කරන්න ඕනේ. ඒතර හරි ඒක අමාරු වැඩක්. ඉතින් දැන් එහෙම ඕනේ නෑ. අද ගායිස් ඔයගොල්ලන් පෙන්නන ලස්සන මල් නෑප් එකක් අත මම ඒනට ඔයගොල්ලන් පෙන්නනවා. පෙන්නන්න. අපි අලුත් අවුරුද්දට අපේ ගෙදර කුරුල්ලෝ ලෑල්ලක් හැදුවා. දැන් මේ පැත්තේ කියන්නේ අපේ ගස් තියෙනවනේ වත්තේ. ඒකින්ද වඳුරුවකට පයින්නවා. කෑම කනවා ඒව කරනවනේ වඳුරුව බර හින්දා මේක දැන් කඩන් වැටලා තියෙන්නේ. ඉතින් ලොකුවට හැදුවේ නෑ. පොඩියට එකක් හැදුවා. ඔක්කොසන බැරි තරමට උන් කඩලා දාලා එක හිර වෙලා තියෙන්නේ ඇස්සේ. බලන්නේ මේ වඳුරු හින්දා කොච්චර දෙයක් සිද්ධ වෙනවද කියලානේ. ඔයගොල්ලන් වටේ ටිකක් පෙන්නන්නම්. අලින් ලස්සන වලාකුළක් තියෙනවා. ඔයගොල්ලන් පේනවා ඇති.